2026 අප්‍රේල් 18 වෙනිදා අපි උදේන්ම සිරිපාදේ යන්න ලෑස්තිනේ මෙහෙම. බුදුන් වැඳලා කවුරුත් එක්ක වාහනේ මේ විදිහට ගියා. උදේට ඉතින් කාලා බීලා ඉස්සෙල්ලම දළදා මාලිගාවට ගියා. මේ තියෙන්නේ දළදා මාලිගාවේ අපි ගත්ත ෆොටෝස් වීඩියෝස් කිහිපයක්. මේ ඉන්නේ අපි ගිහපු අනිත් අය. මේ ඉන්නේ අම්මා. මේ තියෙන්නේ නුවරවැව. හරිම ලස්සනයි ඒක නම්. මේ තියෙන්නේ සමන් දේවාලය ඉස්සරහා තිබුණු ජලාශය. මේ සමන් දේවාලය අපි වැඳ පුදාගෙන ශ්‍රීපාද ස්ථානයට යන්න පිටත් වුණා. මේ තියෙන්නේ යන අතරමඟ. දැන් මේ මකර තොරණින් අපි ශ්‍රීපාද ස්ථානයට ඇතුළු වෙන ස්ථානය තමයි මේ සමන් ප්‍රතිමා. අපිට හම්බුණා ගල් ගෙඩයක් අරන් යන්න හම්බුණා. ඉතින් මේ තියෙන අපිට යනකොට ශ්‍රීපාද ස්ථානයේ පෙනුණු ආකාරය මේ තියෙන අපි ඉතින් පඩි නැගගෙන යන විදිය. මේ තියෙන්නේ අර කෝඩු අය සීත ගඟුලෙන් පිරිසිදු වෙන ඒ ස්ථානය. අපි ඉතින් අනිත් අය අපි කෝඩු නෙවෙයි. ඉතින් අනිත් අය පිරිසිදු වෙන කෝඩු අය චාරිත්‍ර කරන විදිය බලාගෙන ටිකක් වෙලා ඉඳලා හිමීට ඉස්සරහට කරුණා කළා. ඊට පස්සේ අපි කඩේක නැවතලා නෙස්කැෆේ එකක් බිව්වා. මේ ඉතින් අපි කට්ටිය කිරිටොපි කාලා නෙස්කැෆේ එකක් බිව්වා. මේ ඉන්නේ මම. අනිත් අය කැමති නේ මූණ පෙන්නන්න. මේ තියන්නේ අපි නගිනකොට ගනිපු පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. මේ අම්මයි මමයි. අපි පොඩ්ඩක් මහන්සි අරින මේ වෙලාවේ. මේ අපි කවුරුත් නඩේම කට්ටිය එකට එකතු වෙනකන් ඉඳලා තමයි ඊටු ටික කරුණා කරන්න පටන් ගත්තේ. ඉදා ගොඩක් සෙනග හිටියා. මේ අපි අනිත් අය ඉදිකට පාන ගාවට ඇවිල්ලා චාරිත්‍ර කරනකම් අපි පොඩ්ඩක් ගිමන් හැරියා. ඉදා නම් ඇත්තටම ගොඩාක් සෙනග හිටියා. මේ තියෙන්නේ අපි ටිකෙන් ටික මහගිරි දඹ තරණය කරනවා. ඊට පස්සේ මේ තමයි මහගිරි දඹ. ඊ ටික නම් හරියම මේ තිනට හොදගෙන ගිහේ අර ඊ ටික. දැන් අපි ඉන්නේ උඩමළුවේ. ඇත්තටම උඩමළුව හරියම සීතලයි. මාරම සීතලක් තිබ්බේ වෙලේ. අපි පස්සේ වැඳ පුදාගෙන අපි ගාන්ටාරේ ගිහුව දෙසරයක්. මගේ දෙවනිට අවස්ථාව නිසා මං ගාන්ටාරේ දෙසරයක්. අපි දැන් මේ හිමින් පහලට කරුණා කරන ගමන් එතකොට දවල් වෙලා. ඉතින් හරිම ලස්සනට සිරිපාදය පහලට පෙනුණා. අපි ඉතින් එතන නැවතලා ෆොටෝස් අරගෙන මහන්සි ඇරලා හිමින් පහලට කරුණා කරා. ඇත්තටම පරිසරයේ වටපිටාව හරිම ලස්සනයි. හරිම ස්වභාවික. මේ තියෙන අපි ගනිපු තවත් ෆොටෝස් කීපයක් මේ පහලට බහින අතරතුර. ඇත්තටම පරිසරය හරිම ලස්සනයි. මේ තියෙන අපි අතරමඟදී තවත් අපිට සිරිපාදේ පෙනුණු එක් අවස්ථාවක්. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ගස් කොළ වලින් වැහිලා කොළ පාට පරිසරය හරිම ලස්සනයි. මේ තියෙන අපේ මකර තොරණින් එළියට එන අවස්ථාව. මෙතන ඉහන්නම් ෆොටෝස් වීඩියෝස් මොකුත් නැහැ. මොකද අපි හරි අමාරුවෙන් ආවේ. ඉතින් ෆොටෝස් වීඩියෝස් මොකුත් ගන්න ඕනේ නැහැ. මේ තියෙන තවත් අපි ගන්න ෆොටෝස් කිහිපයක්. එහෙනම් මේ තමයි අපේ සිරිපාද vlog එක. එහෙනම් අදට ගිහින් එන්න. බයි.